දඬුවම් කරන එකක් ගැන නෙමෙයි මේ කියන්නේ. පැහැදිලිද? පළවෙනියට මේක පැහැදිලි කරගන්න ඕන ධනාත්මක විනය කියන්නේ දැන් ඔයාලා කරන කාර්යයක් සාධනීය පැත්තට වෙනස් කරනවා ආයාසයෙන් තොරව. ඒකට තමයි ධනාත්මක විනය කියන්නේ. හරි මම උදාහරණයක් ගන්න මේව. මේක තමයි සාමාන්‍ය ළමයිට ඕනම උදාහරණය. එයාපෝට් එකක් තියෙනවා. එයාපෝට් එක කොහොමද කියන්නේ? ඒක තියෙනවා මේ පිරි ළමයිගේ වැසිකිළිය. කොහොමද තියෙන්නේ? ඒකේ කොමන්ට් තියෙනවද? මෙන්න මෙහෙම තමයි කොමන්ට් තියෙන්නේ. කොහොමද තමයි කියන්නේ? මේක දැන් පිරි ළමයි ගිහිල්ලා හැමතැනම මුත්‍රා කරනවා. ඊට පස්සේ මේක එයාපෝට් එකේ ලොකු වියදමක් කරනවා මේක සුද්ධ කරන්න. මොකද ලොකු ගාණක් කරනවා මේක සුද්ධ කරන්න. ඊට පස්සේ මේ කට්ටිය මොකද කරන්නේ එයාපෝට් එක ලොකු කම්පැනි එකකට දෙනවා මේක විසඳලා දෙන්න කියලා ගැටලුව. එතකොට කීයක් විතර ගන්නේද? ලොකු ගාණක් ගන්නවා වැඩේට. වැඩේ බාරගත්ත කියන්නේ ලොකු ගාණක් තමයි බාරගන්නේ. මේ කට්ටිය මොකද කරන්නේ? මේ කම්පැනි එක කරන්නේ මෙන්න මෙතන හිල් තියෙන මේවා. ඒ හිල් වල අරවලා මේ print කරලා පොඩි මැස්සෙක්. තේරුණාද? print කරලා පොඩි මැස්සෙක් අරවනවා. ඉදා ඉඳලා ප්‍රශ්නේ කරයි. කොහොමද ප්‍රශ්නේ කරුනේ? දුන්න. මෙල්ලම කියනවා. නැත්තම් දිනවා. නෑමද මෙතන මේ මැස්සට ප්‍රෙෂර් කරලා අරනවා යන්න කියලා. එතකොට පිටට යන්නේ නැහැ. ගාන්න ඕන දැන් විතර මුත්‍රා කරනවා. එතකොට පිට යන්නේ නැහැ. තේරුණාද? දැන් අදාළ දැන් දෙන්න එතකොට අපි මේ කරන්නේ දෙන්න මුත්‍රා අල්ලන ගාන්න. එතකොට ගැටලුව විසඳනවා. එතකොට මේකේ බෝඩ් ගහලා තිබ්බම මේ මුත්‍රා කරන්න එපා. හරි දැන් මුත්‍රා කරන්න මොකක් කාලෙද? නෑ. මොකක් කාලෙ දුන්නේ නේද? එතකොට තව කාරණාවක් තියෙනවා කවුරු කිව්වද හරියට මෙහෙම කරන්න කියලා. කිව්වෙත් නෑනේ. ඒවට වැඩේ වුණා නේද? අන්න ඒකට තමයි ධනාත්මක විනය කියන්නේ. පැහැදිලිද? ඒ කියන්නේ ඔයාලා ආයාසයෙන් තොරව. ඒ කියන්නේ කවුරක් බලවත් මේ නැතිවත් වීමකින් තොරව තමන්ම හිතලා ඒ වැඩේ කරනවා නම් ඒක තමයි ධනාත්මක විනය කියන්නේ. එතකොට මේ දඬුවම් ක්‍රමයක් ගැන කියනවද? නෑ නේද? හරි. තව උදාහරණයක් ගන්නද? ඔන්න ඉස්කෝලේ කියනවා මේ ඔයාලා හැමදාම කුණු දානවා. දානවනේ? ඔය පාරවල් වල එහෙම කුණු දාන ලංකාවේ එන ප්‍රශ්නයන්නේ දැක්කද දවල්වල කේස් එක. එක දවසයි මාලිගාවට අර මේ අපිට එක දවස් කීයයි මුළු ලංකාවේ නුවරම මුළු වලින් පිරලා යනවා. ඇයි අපේ විනය තමයි අතර ප්‍රශ්නේ තියෙන්නේ. හැබැයි මම කතා කරන්නේ අද ධනාත්මක විනය. දැන් මෙහෙම හිතන්නකෝ ඉස්කෝලේ මෙහෙම බකට් දෙකක් තියෙනවා ඔයාලට. ඩස්බින් දෙකක්. ඒක දානවා විනෝද චාරිකාව. අනික දානවා අවුරුදු උත්සවය. කලින්ම පිරෙන ඩස්බින් එකේ පිරෙන එක අපි ඉස්කෝලේ ඊළඟ වාරේ ක්‍රියාත්මක කරනවා. එතකොට ඔයාලා මොකද කරන්නේ? දැන් ඔයාලා මොකද කරන්නේ? මේ දෙකේ විනෝද චාරිකාව යන්නේ. එතකොට මොකද කරන්නේ ඔයාලා? ඉස්කෝලේ තියෙන කුණු ටික ඔක්කොම අවුදලා ආවිලා මේකට දානවා නේද? ඇයි ඒ? ඇයි තමන්ගේ ටිප් එක යන්න ජයග්‍රහණය කරන්න try කරන්නේ? එතකොට මොකද වෙන්නේ? ඉස්කෝලේ කුණු තියනවද ඔකට? ඉස්කෝලේ කුණු ප්‍රශ්නේ විසඳනවා. අවුරුදු විතර කැමති කට්ටිය ඉන්න පුළුවන්ද? ඉන්න පුළුවන්නේ. එතකොට මොකද වෙන්නේ? එයා තරන්නේ මේ කුණු ටික අරගෙන මේක පුරවනවා. එහෙම නැත්නම් ඒක කියන්නේ නෑ. එහෙම නැත්නම් අරගෙන මේකට හදායි. හැබැයි අපේ ප්‍රශ්නේ විසඳනවානේ ඉස්කෝලේ කුණු ප්‍රශ්නේ. ඉතින් ඒකට තමයි ධනාත්මක විනය කියන්නේ. පැහැදිලිද දැන්? හරි. දැන් මෙහෙම හිතන්නකෝ ඉස්කෝලේ ළමයි දැන් පොඩ්ඩේ කපලා එක විදියට. නේද? දැන් පොඩ්ඩේ කපුවොත් මෙහෙම බෑනේ ඉස්කෝලේ යපුණාම ඉස්කෝලේ විනයක් තියෙන්න බෑ. නැත්නම් පාස්තාල යන්න බෑනේ. දැන් හිතන්නකෝ පොඩ්ඩේ කපන්න ඔයාලට ඔප්ෂන් තුනක් දෙනවා. ඒ කියන්නේ හිතන්න මිනිහ ළමයිට පොඩ්ඩේ කපන්න මෙන්න මේ විදියට කියලා රාමු කරලා ෆොටෝ තුනක් ගහලා දෙනවා ඉස්සරහා. මේ තුන විතරයි ඔයාලට පොඩ්ඩේ කපන්න පුළුවන් කියලා. එතකොට මොකද වෙන්නේ?
ඔයාලා එක එක විදිහට කොණ්ඩේ කපනවද? නෑ ඔයාලා තෝරගන්න කැමති එකකුත් තියෙනවා. එතකොට ඒ ක්‍රමයට ඔයාලා කොණ්ඩේ කපනවා නෑ. යා තමයිටත් එහෙමයි. කොණ්ඩේ මෙහෙම එක පොල් ගා වගේ. ඉගෙන ගන්න නැත්නම් එහෙමනේ. අන්න එහෙම ඔප්ෂන් තුනක් දෙනවා තෝරගන්න. එතකොට මොකද වෙන්නේ? ඒ ප්‍රශ්නේ විසඳනවනේ ගුටි කන්න ඕනද එතකොට? ගුටි කන්න ඕනේ නෑ ගුරුවරුන්ගේ. ගුරුවරුන්ට ඔයාලා පිටේ බලන්න